KMD ඔන්ලයින් ශොප් වෙත ඔයාව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවෝ සෙට් එක ගිය සතියේ වීඩියෝ එකක් අරන් එන්න බැරුණා. මොකද මං අසනීපෙන් හිටියේ. ඉතින් අපි මේ පාර අරන් ඇවිල්ලා තියෙනවා ලොකුම ලොකු පවර් බෑන්ක් ස්ටොක් එකක්. මොකද දැන් යන ආර්ථිකෙත් එක්ක ගොඩක් අයිටම් මිල වැඩි වීගෙන යන්නේ. ඉස්සරහට ඉතින් ඉන්ධන හිඟයත් එක්ක විදුලි කප්පාදුවක් සමහර විට වෙන්න පුළුවන්. එහෙම වුණොත් කියලා මං ඔයාලට දැනට තියෙන පවර් බෑන්ක් ස්ටොක් එක අරන් ආවා. මොකද පවර් බෑන්කුත් මිල එන්න වැඩි වෙනවා. ඉතින් මං අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා මිලි ඇම්පියර් 5000 ඉඳන් 30000 වෙනකල් පවර් බෑන්ක් කලෙක්ෂන් එකක්ම. ඉතින් ඔයාලට පට්ටම අඩුවට පවර් බෑන්ක් මේ පාර KMD ඔන්ලයින් ෂොප් අපෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනි. මේ වීඩියෝ එකමුත් ඔයාලට ගිෆ්ට් එකක් දිනා ගන්න chance එක තියෙනවා. අපේ channel එක බලන යාළුවෝ නම් දන්නවා කොහොමද gift එක හම්බ වෙන්නේ කියලා. මේ වීඩියෝ එකකින් අපි අරන් ඇවිල්ලා තියෙනවා මිලි ඇම්පියර් 5000 ඉඳන් 10000 20000 30000 මිලි ඇම්පියර් වෙනකල් පවර් බෑන්ක් කලෙක්ෂන් එකක්මයි. ඔයාලට රුපියල් 550 ඉඳන් පවර් බෑන්ක් මිලදී ගන්න පුළුවන්. ඉතින් යාළුවෝ සෙට් එක මේ පවර් බෑන්ක් අපි ඔයාලට දෙන්නේ වෙළඳපොළ මිලටත් වඩා ගොඩක් අඩුවෙන්. ඉතින් මෙතන තියෙන පවර් බෑන්ක් තව කොහොමත් මාසයක් දෙකක් යද්දී රුපියල් 1000ක් රුපියල් 750ක් ඒ වගේ මිල වැඩි වෙන්න පුළුවන්. ඔයාලගේ පැත්තෙත් විදුලි කප්පාදුවක් වෙයි කියලා හිතනවා නම් ඔයත් පවර් බෑන්ක් එකක් අරන් තියාගන්න. මොකද මේ ප්‍රයිස් එකට ඔයාලට වෙළඳපොළෙන් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මීට වඩා අඩුවෙන් කොහේ හරි පවර් බෑන්ක් තියෙනවා නම් ඔයාලා මිලදී ගන්න. මොකද අපි අරන් ඇවිල්ලා තියෙන පවර් බෑන්ක් වලට මම 100%ක් ගැරන්ටි වෙනවා. මොකද මේවා වැලි පුරවපු පවර් බෑන්ක් නම් මම අරන් ඇවිල්ලා නැහැ. එහෙනම් යාළුවෝ සෙට් එක අපි දැන් බලමු මිලි ඇම්පියර් 5000 ඉඳන් පවර් බෑන්ක් වල මිල යන්නේ කොහොමද කියලා. ඔන්න යාළුවෝ සෙට් එක මුලින්ම අරන් ඇවිල්ලා තින්නේ මෙන්න මේ ස්මාර්ට් කියන බ්‍රෑන්ඩ් එකෙන් එන මෙන්න මේ මිලි ඇම්පියර් 1010 පවර් බෑන්ක් එක. මෙන්න මේ පවර් බෑන්ක් එක තමයි ඔයාලට මුලින්ම අරන් ඇවිල්ලා තින්නේ. ඉතින් මම මේකේ ප්‍රයිස් එක කියලා ඉන්නම්. මේකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 1690යි. ඉතින් යාළුවෝ සෙට් එක මේකත් වැලි පුරවපු පවර් බෑන්ක් එක අන්නන් නෙවෙයි. රියල් කැපැසිටි තියෙන සුපිරි පවර් බෑන්ක් එකක්. ඔයාලට අඩුවටම ගන්න පුළුවන් හොඳම පවර් බෑන්ක් එකක් තමයි මෙන්න මේ ස්මාර්ට් බ්‍රෑන්ඩ් එකෙන් ආපු මෙන්න මේ පවර් බෑන්ක් එක. මේ පවර් බෑන්ක් එකේ පවර් බටන් එක මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ප්‍රෙස් කරාට පස්සේ මේ හරිය ඔයාලට බලා ගන්න පුළුවන්. LED බල්බ් හතරක් මේ හරිය ඉන්ඩිකේට් වෙනවා. මෙතනින් ඔයාලට බැටරි කැපැසිටි එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවෝ සෙට් එක මේකේ එනවා USB port දෙකක් වගේම Type C charge කරන්නත් පුළුවන්. මයික්‍රෝ පින් එකකුත් මේ හරිය ඔයාලට මේ පවර් බෑන්ක් එක charge කරගන්න මේ හරිය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක charge කරන්න එනවා යාළුවනේ මෙන්න මේ වගේ Type C කේබල් එකක් ඔයාලට මේ power bank එකත් එක්ක හම්බ වෙනවා. ඉතින් මේකේ මිල වෙන්නේ රුපියල් 1690ෙන් ඔයාලට මෙන්න මේ ස්මාර්ට් power bank එක මිලදී ගන්න පුළුවන්. දැන් අරන් ඇවිල්ලා තියෙන්නේ යාළුවනේ මෙන්න මේ X Rhino කියන power bank එක. ඉතින් කලින් නම් මේකේ මිලි ඇම්පියර් 10000ක් ස්ටොක් තිබ්බා. අපි මිලි ඇම්පියර් 10000 දුන්නේ 1550ෙන්. ඉතින් දැනට මේක නම් X Rhino බ්‍රෑන්ඩ් එකේ මිලි ඇම්පියර් 20000 තමයි ස්ටොක් අපි ළඟ තියෙන්නේ. ඉතින් කලින් නම් මේකේ ප්‍රයිස් එක උනේ 2650න් තමයි අපි මිලි ඇම්පියර් 20000 රියල් කැපැසිටි තියෙන මෙන්න මේ X Rhino කියන පවර් බෑන්ක් එක අපි ඔයාලට දුන්නේ. ඉතින් මේ පාර පොඩි ප්‍රයිස් එකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකේ ප්‍රයිස් එක දැන් වෙන්නේ රුපියල් 2750යි. ඉතින් මිලි ඇම්පියර් 20000ක රියල් කැපැසිටි එකක් තියෙනවා. මේ පවර් බෑන්ක් එක අන්බොක්ස් කරගත්තට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට පවර් බෑන්ක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකෙත් මේ හරිය පවර් බටන් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම LED ලයිට් හතරක් මේ හරිය ඉන්ඩිකේට් වෙනවා. ඔයාලට බැටරි පර්සන්ටේජ් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම USB port දෙකක් වගේම Type C micro pin port එකක් මේ හරිය ඔයාලට ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ පවර් බෑන්ක් එක අපි මේ පාර දෙන්නේ රුපියල් 2750න් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකත් රියල් කැපැසිටි තියෙන පවර් බෑන්ක් එකක්. ඉතින් මේකටත් මයික්‍රෝ කේබල් එකක් ඔයාලට මේක charge කරගන්න හම්බ වෙනවා. තව දෙයක් මතක් කරන්න ඕනේ යාළුවනේ 20000 30000 40000 50000 කියලා FB එකේ ඕන තරම් පවර් බෑන්ක් තියෙනවා. හැබැයි ගොඩක් පවර් බෑන්ක් ගත්තට පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් ෆෝන් එක එකපාරක්වත් charge කරගන්න බෑ. මිලි ඇම්පියර් 20000 රුපියල් 1500ට තියෙනවා 1000ට තියෙනවා. හැබැයි ගෙනාවට පස්සේ තමයි වැඩේ තියෙන්නේ. ෆෝන් එක එකපාරක්වත් charge කරගන්න බෑ. ඉතින් වගකීමක් එක්ක අපෙන් මිලදී ගන්න මේ කිසිම power bank එකක
වැලි පුරවලා නැහැ. රියල් කැපැසිටි තියෙනවා. ඔයාලට බය නැතුව අරන් කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. අපි ලංකාවේ ඕනිම තැනකට යාළුවනේ කෑෂ් ඔන් ඩෙලිවරි කරනවා. ඉතින් කෑෂ් ඩෙලිවරි චාර්ජ් එක වෙන්නේ රුපියල් 400යි. ඉතින් කැමති ඕන කෙනෙක්ට අපෙන් මෙන්න මේ පවර් බැංක් මිලදී ගන්න පුළුවන්. ඊළඟට අරන් ඇවිල්ලා තියෙන යාළුවනේ ඇස්පර් මොඩල් එකේ A336 කියන ෆාස්ට් චාර්ජින් සපෝට් මෙන්න මේ පවර් බැංක් එක. ඉතින් මේක සාමාන්‍යයෙන් වෙළඳ පොලේ බර ගණන් වලට තමයි අලෙවි වෙන්නේ. සාමාන්‍ය රුපියල් 4000 4500 මේ ගණන් වලටත් ඇස්පර් A336 කියන මේ පවර් බැංක් එක අලෙවි වෙනවා. ඉතින් මේක ෆාස්ට් චාර්ජින් පවර් බැංක් එකක් 22.5 වෝල්ට් ෆාස්ට් චාර්ජින් සපෝට්. ඉතින් මේ පවර් බැංක් එකේ ප්‍රයිස් එක කියලා ඉන්නම් මේක ඔයාලට අපෙන් රුපියල් 3450යි මිලදී ගන්න පුළුවන්. මිලි ඇම්පියර් 20000 රුපියල් 3450යි වෙන්නේ. මේ පවර් බැංක් එකෙත් පවර් බටන් එක මේ හරිය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙත් USB පෝට් දෙකක්, Type C පෝට් එකක්, මයික්‍රෝ පින් එකක් මේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ charging cable එක හම්බ වෙන්නේ යාළුවනේ Type C cable එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මේ හරිය ඔයාලට බැටරි percentage එක display LED display එකකින් ඔයාලට බැටරි percentage එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ෆාස්ට් චාර්ජින් පවර් බැංක් එකක්. ඔයාලගේ ෆෝන් එක ෆාස්ට් චාර්ජින් නම් මේ පවර් බැංක් එකට කනෙක්ට් කරාට පස්සේ ෆෝන් එකේ ෆාස්ට් චාර්ජින් කියලා වැටෙනවා. ඉතින් ඉක්මනින් චාර්ජ් කරගන්න ඕනි කෙනෙක් නම් මේ පවර් බැංක් එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 3450යි. ඉතින් සුපිරි ප්‍රයිස් එකක් මේ පවර් බැංක් එකකට දෙන්නේ. මේක අලුතෙන් තමයි යාළුවනේ ස්ටොක් ආවේ. රුපියල් 3450න් ඔයාලට ලංකාවේ ඕනිම තැනකට ඇස්පර් A336 කියන මොඩල් එකේ මෙන්න මේ පවර් බැංක් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් යාළුවෝ සෙට් එක දැන් අරන් ආවිල්ලා තියෙන්නේ එක්සලන්ට් බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ ෆාස්ට් චාර්ජින් පවර් බැංක් එක. ඉතින් අපි මේක කලින් වීඩියෝ වල අරන් ආවිල්ලා තියෙනවා. අලුතෙන් මේක රීස්ටොක් වුණා, බඩු ඉවර වෙලා තිබ්බේ. ඉතින් මේක කලින් නම් අපි දුන්නේ රුපියල් 2990යි. ඒ වුණාට මේ පාර නම් යාළුවනේ පොඩි ප්‍රයිස් එකක් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඉස්සරහට මීට වඩා ප්‍රයිස් වැඩි වෙන්න පුළුවන්. මේක වැඩි වෙලා තියෙන්නේ රුපියල් 160ක් වගේ තමයි යාළුවනේ වැඩි වෙලා තියෙන්නේ. මේක ප්‍රයිස් එක වෙන්නේ 3160යි. ඉතින් මේකත් අර ඇස්පර් පවර් බැංක් එක වගේම ෆාස්ට් චාර්ජින් සපෝට් පවර් බැංක් එකක්. සාමාන්‍ය 22.5 මිලි ඇම්පියර් ෆාස්ට් චාර්ජින් සපෝට්. මේ පවර් බැංක් එකත් මම අන්බොක්ස් කරගෙන පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් යාළුවෝ සෙට් එක එක්සලන්ට් පවර් බැංක් එක අන්බොක්ස් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකෙත් යාළුවනේ මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. බැටරි percentage එක මේ හරිය මෙතනින් මේ ඩිස්ප්ලේ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙත් පවර් බටන් එකක් මේ පැත්තේ තියෙනවා. ඒ වගේම මේ හරිය පොඩි ටෝච් එකකුත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාලට Type C cable එකක් වගේම lighting cable එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේක සුපිරියක්. මේක වෙන්නේ රුපියල් 3150යි. මේකත් ඔයාලගේ ෆෝන් එක ෆාස්ට් චාර්ජින් නම් ෆෝන් එකේ ෆාස්ට් චාර්ජින් ඔයාලට පෙන්නනවා. මේ පවර් බැංක් එකත් 22.5 වෝල්ට් ෆාස්ට් චාර්ජින් පවර් බැංක් එකක් නිසා. අඩුවටම ෆාස්ට් චාර්ජින් පවර් බැංක් එකක් හොයන යාළුවෙක්ට මෙන්න මේ එක්සලන්ට් බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ පවර් බැංක් එක ගන්න පුළුවන්. රුපියල් 3150යි වෙන්නේ. ඉතින් අපි ලංකාවේ ඕනිම තැනකට ඩෙලිවරි කරනවා. අපේ WhatsApp නම්බරේ තමයි යාළුවනේ 078යි 59 59 212. ඒ වගේම යාළුවෝ සෙට් එක තව පොඩි දෙයක් මතක් කරන්න ඕනි. අපේ channel එක තවමත් ඔයා subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මොකද ඔයා item මිලදී ගත්තේ නැති වුණා ප්‍රශ්නයක් නැහැ. වෙළඳපොළ මේ වගේ යන මිල ගණන් ඔයාලා දැනගත්තොත් ඔයාලා රැවටෙන්නේ නැතුව මිලදී ගන්න පුළුවන්. අපි රුපියල් 2500ට විකුණන item එක වෙළඳපොලේ රුපියල් 5000ක් වෙනවා. ඉතින් ඔයාලා මේවා දැනගෙන price එක හරි දැනගන්න අපේ channel එක බැලුවොත් ඔයාලට මේ වගේ යන මිල බලා ගන්න පුළුවන්. අපේ අඩුයි නම් අපෙන් ගන්න පුළුවන්. මීට වඩා මිල අඩු තැන් තියෙනවා නම් එතනින් ඔයාලට මිලදී ගන්නත් chance එක තියෙනවා. හරි මිල දැනගත්තොත්. ඉතින් ඒ වගේම අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවන්ට හැම වීඩියෝ එකෙන්ම gift එකක් දිනා ගැනීමේ chance එක තියෙනවා. ඉතින් වෙන කිසිම YouTube channel එකකින් මේ chance එක නම් ඔයාලට හම්බ වෙන්නේ නැහැ. KND online shop YouTube channel එක බලන ඔයාලට chance එක තියෙනවා gift එකක් දිනා ගන්න. නිකන් ඉඳලා comment එකක් විතරයි ඔයාලට දාන්න තියෙන්නේ. එතනමුත් දෙකක් විතරයි යාළුවනේ උපරිම දාන්න පුළුවන් වෙන්නේ. ඊට වඩා දැම්මොත් ඔයාලට gift එක අහිමි වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් gift එක හම්බ වෙන්නේ ගිය පාර වීඩියෝ එකට comment කරපු යාළුවෙක්ට අපි අන්තිමේට කියන්න කාටද මේ පාර gift එක හම්බ වෙන්නේ කියලා. අපි එහෙනම් ඊළඟ පවර් බැංක් එක බලලෙමු. දැන් අරන් ඇවිල්ලා තියෙන යාළුවනේ ගොඩක් අය මගෙන් ඉල්ලුවා අයියේ 30000 මිලි ඇම්පියර් නැද්ද 30000 මිලි ඇම්පියර් නැද්ද කියලා. ඉතින් ඒ යාළුවන්ට මෙන්න මේ ඇස්පර් මොඩල් එකේ A337 කියන මොඩල් එක අරන් ඇවිල්ලා තියෙනවා මිලි ඇම්පියර් 30000ක් තියෙන
රියල් කැපැසිටි තියෙන ෆාස්ට් චාර්ජින් පවර් බැංක් එකක් තමයි මෙන්න මේ Asper A337 කියන පවර් බැංක් එක. ඉතින් මේ පවර් බැංක් එක ගත්තම යාළුවනේ මේ පවර් බැංක් එකත් 22.5 volt fast charging support power bank එකක්. ඉතින් මේකේ price එකත් මම කියලා ඉන්නම් යාළුවෝ set එක මේක වෙන්නේ 4750යි. ඉතින් මේ power bank එකෙත් මේ හරිය power button එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන LED display එකක් තියෙනවා. battery percentage එක ඔයාලට බලා ගන්න. ඒ වගේම මේ පැත්තේ USB port දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම type C සහ micro charging pin දෙක බලා ගන්න පුළුවන්. මේකත් එක්ක Type C කේබල් එකක් තමයි යාළුවනේ charge කරන්න හම්බ වෙන්නේ. ඉතින් මේ වගේ තියෙන යාළුවනේ charging cable නම් එච්චර ලොකුවටම මම නම් හිතන්නේ නැහැ එච්චරටම quality නෑ. ඉතින් ඔයාලගේ තියෙන හොඳ fast charging cable එකකින් charge කරන්න මේවට එන cable නම් එච්චර quality නෑ. මොකද මං කියන්න තියෙන දේ ඇත්ත කියලා තමයි යාළුවනේ බඩු විකුණන්නේ. quality නැත්තම් cable එක quality නෑ කියනවා. හැබැයි පවර් බැංක් එක නම් පට්ටම වටිනවා. මොකද මේ ප්‍රයිස් එකට මම නම් හිතන්නේ ඔයාලට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මගේ ප්‍රයිස් එක අඩුයි නම් ඔයාලට අපෙන් මිලදී ගන්න පුළුවන්. මේක වෙන්නේ 4750යි. මම තව දෙයක් මතක් කරන්නම්. ඔයාලට fast charging කියලා මට පෙන්වන්න පුළුවන්. මොකද වීඩියෝ එක දික් වෙන නිසා මම ඒක පෙන්වන්න යන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝ වල දාලා තියෙනවා 22.5 volt තියෙන හැම power bank එකක්ම fast charging support. ඒ කියන්නේ ඔයාගේ power bank එකේ fast charging පෙන්නනවා නම් මේක charge එකට ගැහුවට පස්සේ fast charging කියලා වැටෙනවා. ඉතින් 22.5 volt තියෙන power bank වල විතරයි යාළුවනේ fast charging support කරන්නේ. සාමාන්‍යයෙන් 20 volt තිබ්බත් fast charging වැඩ කරනවා. ඉතින් මේ වගේ නම් එන්නේ 22.5 volt තමයි fast charging ඇවිල්ලා තියෙන්නේ. අපි එහෙනම් මිලිඇම්පියර් 5000 power bank එක බලමු. iPhone use කරන අයට තමයි මිලිඇම්පියර් 5000 MagSafe power bank එක අරන් ඇවිල්ලා තියෙන්නේ. iPhone use කරන අයට වගේම wireless charging support කරන phone තියෙන අයට මෙන්න මේ Asper brand එකෙන් wireless charging support power bank එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ MagSafe power bank එක අපි කලින් වීඩියෝ එකත් වලත් යාළුවෝ set එක මම මේක අරන් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් power bank එක. ඉතින් මේක unbox කරලා මම ලොකුවට පෙන්වන්න යන්නේ නැහැ. phone එක මේක උඩ තිබ්බට පස්සේ phone එක charge වෙනවා. ඉතින් wireless power bank හොයන අයට Asper මෙන්න මේ power bank එක මිලදී ගන්න පුළුවන්. මේක ප්‍රයිස් එක වෙන්නේ 2750යි මිලිඇම්පියර් 5000. පවර් බැංක් මිලදී ගන්න යාළුවන්ට අපෙන් LED ලයිට් මිලදී ගන්නත් chance එකක් තියෙනවා. මේ පාර අලුත් මොඩල් ඇවිල්ලා තියෙනවා අපිට ස්ටොක් LED ලයිට්. මම ඔයාලට දැන් පෙන්නන්නම් මොනවාද අරන් ඇවිල්ලා තියෙන LED ලයිට් කියලා. ඉතින් යාළුවෝ සෙට් එක මම කලින් වීඩියෝ එකේ මුලදී කිව්වා රුපියල් 550ට පවර් බැංක් තියෙනවා කියලා. ඉතින් 550ට මෙන්න මේ පවර් බැංක් එක අරන් ඇවිල්ලා තියෙනවා Samsung brand එකෙන්. මිලිඇම්පියර් මේකේ නම් කැපැසිටි එක තියෙන්නේ 2600යි. මිලිඇම්පියර් 2600 මේ පවර් බැංක් එක ඔයාලට රුපියල් 550න් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ පවර් බැංක් එක නම් යාළුවනේ ලොකු Android phone charge කරන්න නම් set වෙන්නේ නැහැ. මොකද මේකේ battery capacity එක අඩුයි. ඉතින් ඔයාලට මේ power bank එකෙන් ඔයාලගේ button phone එකක් ඒ වගේම ඔයාලගේ smart watch එකක් ඒ වගේම පොඩි දේවල් charge කරගන්න පුළුවන්. ඔයාලට USB LED light මේ වීඩියෝ එකෙන් මම අරන් ආවිල්ලා තියෙනවා. ඉතින් power bank එකක් ගන්න අයට මේක මේ දවස්වල සෑහෙන්න වටී. මොකද current එක ගියොත් එහෙම ඔයාලට power bank එකෙන් torch එකක් විදිහට මේක use කරන්න පුළුවන්. මෙන්න මේ LED ලයිට් එක ගෙනල්ලා තියෙනවා USB. ඉතින් මේකේ price එක වෙන්නේ රුපියල් 150යි. ඉතින් මේ වගේ LED ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. LED ලයිට් 8ක් තියෙනවා. LED ලයිට් 8ක් තියෙනවා USB එන්නේ. ඉතින් හොඳ එළියක් තියෙනවා. මම දැන් මේ මිලිඇම්පියර් 2600 power bank එකට මේක plug කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට යාළුවනේ මම කැමරාවට සමහරට මේක පැහැදිලිව පේන්නේ නැහැ. හොඳ එළියක් තියෙනවා. ඉතින් සෑහෙන්න වටිනවා. රුපියල් 150යි වෙන්නේ මෙන්න මේ LED USB ලයිට් එක. ඉතින් ඔයාලට පවර් බැංක් ගද්දි මේ ලයිට් එකත් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට අපේ රුපියල් 40 මෙන්න මේ ලයිට් එකක් තියෙනවා. මේ ලයිට් එක නම් ලොකු එළියක් නෑ යාළුවනේ. ඉතින් මේක වෙන්නේ රුපියල් 40යි. මේ ලයිට් එක වෙන්නේ 40යි. මේකත් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම USB ෆෑන් උත් ඔයාලට මෙන්න මේ පවර් බැංක් එක්ක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ෆෑන් නම් යාළුවෝ සෙට් එක පවර් බැංක් ගන්න අයට විතරයි දෙන්නේ. මොකද පොඩි quantity එකක් තමයි USB ෆෑන් තියෙන්නේ. මේ USB ෆෑන් එකක් වෙන්නේ රුපියල් 120යි. ඔයාලට 120ෙන් මේ USB ෆෑන් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකත් ප්ලග් කරගෙන බලමු. ඉතින් ඇත්තටම හොඳ හුලඟක් එනවා මේකෙත්. ඉතින් කරන්ට් එක ගියොත් එහෙම සෑහෙන්න වටිනවා. ඉතින් මේ වගේ USB ෆෑන් එකක් අරන් තියාගන්න එක. ඉතින් මේක වෙන්නේ රුපියල් 120යි.
120න් පවර් බෑන්ක් ගන්න යාළුවන්ට විතරයි මොකද මේක දෙන්න වෙන්නේ පොඩි ප්‍රමාණයයි තියෙන්නේ රුපියල් 120න් මිලදී ගන්න පුළුවන් ඔයාලට. ඉතින් යාළුවෝ සෙට් එක අපි ගිය පාර වීඩියෝ එකෙන් දාලා තිබ්බේ Bluetooth ස්පීකර්. ඉතින් ඔයාලා අපේ Bluetooth ස්පීකර් ඔක්කොම ඉවර කරා. ඉතින් තරහ වෙන්න එපා යාළුවනේ, මට ගොඩක් අයට Bluetooth ස්පීකර් දෙන්න බැරි වුණා. ඒ අය මාත් එක්ක අමනාප වෙන්න එපා. මොකද ඊළඟ ස්ටොක් එකෙන් ඔයාලට ගන්න බැරි වෙච්ච හැමෝටම ස්පීකර් ගෙනල්ලා දෙන්නම්. අපි දැන් බලමු මේ වීඩියෝ එකෙන් කාටද gift එකක් හම්බ වෙන්නේ කියලා. ඒ වගේම තව චූටි දෙයක් මතක් කරන්න ඕනි. ඉතින් රටේ තියෙන තත්ත්වෙත් එක්ක පෙට්‍රල් වල හිඟයක් තියෙනවා. ඉතින් ඒක නිසා සමහර විට ඩිලිවරි සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක් පරක්කු වෙන්න පුළුවන්. යාළුවෝ සෙට් එක මම සියලුම මැසේජ් මෙන්න මේ විදිහට ලෝඩ් කරගෙන තියෙන්නේ. ඉතින් අපේ channel එක බලන යාළුවෝ නම් දන්නවා අපි සර්වසාධාරණ විදිහට තමයි විනර් කවුද කියලා තෝරන්නේ. ඉතින් ගිය පාර වීඩියෝ එකට යාළුවනේ කමෙන්ට් 500 ගාණක් තමයි ඇවිල්ලා තිබ්බේ. සාමාන්‍යයෙන් මම රිප්ලයි කරපුවත් එක්ක සාමාන්‍ය එතන මැසේජ් 300ක් වගේ තමයි කමෙන්ට් දාන්න ඇත්තේ. ඉතින් අපි බලමු දැන් මේ පාර කාටද gift එක හම්බ වෙන්නේ කියලා. ඉතින් gift එකට ඔයාලට හම්බ වෙන්න යාළුවනේ රුපියල් 1500ක් වෙන F9 earbuds දෙකක්. ඉතින් අපි ලොකු gift එකක් තමයි යාළුවනේ දෙන්නේ. සාමාන්‍ය රුපියල් 300ක් 400ක් වටින gift නෙවෙයි දෙන්නේ. රුපියල් 1500ක් වටින කාලයක් පාවිච්චි කරන්න පුළුවන් F9 earbuds එකක් තමයි හම්බ වෙන්නේ අපේ channel එක බලන ඔයාලට. ඉතින් මම මෙන්න මේ හරියෙන් නවත්තනවා. අපි බලමු කාටද gift එක හම්බ වෙන්නේ කියලා. මෙන්න මෙයාට තමයි යාළුවනේ gift එක හම්බ වෙන්නේ. අපි බලමු නම කවුද කියලා. ඉතින් සුපිරි කියලා දාලා තියෙනවා. මෙන්න මෙයාට තමයි gift එක හම්බ වෙන්නේ. නම තමයි ධම්මික රාජපක්ෂ 72.55 @ධම්මික රාජපක්ෂ 72.55 මෙන්න මෙයාට තමයි gift එක හම්බ වෙන්නේ. heart ටිකක් දාලා තියෙනවා. සුපිරි කියලා තමයි දාලා තියෙන්නේ. අන්න එයාට තමයි මේ පාර gift එක හම්බ වෙන්නේ. ඉතින් congratulation මල්ලිහෝ අයියා. අපි ඔයාගේ details සතියක් ඇතුළත අපිට එවන්න. ඔයාගේ gift එක ගෙදරටම අපි එවන්නම්. එහෙනම් යාළුවෝ සෙට් එක තව දෙයක් මතක් කරන්න ඕනි. අපි ඊළඟ වීඩියෝ වලින් අරන් එන සෙට් එක මම මතක් කරන්න. ළඟදිම earbuds ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට ලංකාවේ අඩුම මිලට සුපිරිම earbuds සෙට් එකක්ම ඇවිල්ලා තියෙනවා. earbuds ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට ගොඩක් අයට මේ කාලේ ටෝච් ඕනි වෙයි ඉස්සරහට. ඉතින් මම ටෝච් වර්ග 11ක් 12ක් මොඩල් ගෙනල්ලා තියෙනවා. ඒ වීඩියෝ එකක් ළඟදීම දානවා. ඒ වගේම solar light LED bulb item ගොඩක් රීස්ටොක් වෙලා තියෙනවා. ඒ වගේම යාළුවෝ සෙට් එක ගොඩක් අය මට අන්තිම වශයෙන් මතක් වුණේ මෙන්න මේ LED magic ball light එක අපි රුපියල් 1600ට තමයි මෙන්න මේ ගිය පාර වීඩියෝ එකේ දුන්නේ. ඉතින් මේකේ අලුතෙන් රීස්ටොක් වුණා මෙන්න මේ LED light එක MP3 මැජික් බෝල් ලයිට් එක. ඉතින් මේක විශේෂත්වය තමයි මේකේ Bluetooth ස්පීකර් එකකුත් තියෙනවා. ඔයාට Bluetooth කනෙක්ට් කරලා සින්දුවක් දාන්න පුළුවන්. ඉතින් කලින් වීඩියෝ එක බලලා නැත්නම් වීඩියෝ එක බලන්න. ඒකේ සම්පූර්ණ විස්තරයක් කරලා තිනවා. මේක 1600යි වෙන්නේ. මේක ගොඩක් අයට මේකත් ගන්න බැරි වුණා. අලුතෙන් රීස්ටොක් වෙලා තියෙනවා. ඉතින් මේකත් ඔයාලට මිලදී ගන්න chance එක තියෙනවා. එහෙනම් ඉක්මනින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම ජය වේවා.